ආයුබෝවන් සැටලයිට් ලංකා YouTube නාලිකාවට ඔබව ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ කාලවකවානුව වෙද්දී හැමෝම හොයන්න පටන් අරගෙන තියෙනවා ඉංග්‍රීසි අකුරු 4ක් IPTV. ඇයි සැටලයිට් ලංකා YouTube ආයතනය විසින් අපි IPTV ලංකාවට හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ මීට කලින් ලංකාවේ IPTV තිබ්බේ නැහැ කියන එකද? නැහැ. මීට කලින් තිබ්බා SLTPO TV. හැබැයි අපි තමයි ලංකාවේ පළවෙනි වතාවට 100%ක් නිදහසේ හැම නාලිකාවක්ම ඉතාම සාධාරණව සානදායි මිලට බලන්න අවස්ථාව උදා කරලා තියෙන්නේ. ඉතින් බලන්න පොඩක් ඉතිහාසය කියලා මේ IPTV වැඩ කරන හැටි ඔයාලට කියලා දෙන්නම්. ඒ නිසා සාවධානව ටික වෙලාවක් අරගෙන මේ වීඩියෝ එකට ඇහුම්කන් දෙන්න සහ මේ වීඩියෝ එක තුල කස්ටමර්ස්ලා ඒ කියන්නේ IPTV ගැන අහලා ඒක අපෙන් ඒ සේවාව ලබාගත් කට්ටිය ඒ සේවාව ලබාගෙන එයාලා දක්වපු ප්‍රතිචාරය සහ මේ normal TV එකකින් IPTV බලන්න පුළුවන් කොහොමද ඒ හැම දෙයක්ම ඔයාලට විස්තර කරලා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේක මුලින් ඉඳන් අග වෙනකන් සාවධානයෙන් කාලයක් අරගෙන අහන්න. right පළවෙනි එක කියන්නම් ලංකාවට එනවා ඩයලොග් TV. ඩයලොග් TV එකේ තියෙනවා channel 126ක්. ඒකේ නාලිකා අංක 20 පොඩ්ඩක් දාලා බැලුවොත් ඒක වැඩ නැහැ. කවදාකවත් ඒක වැඩ නැහැ. සහ ඩයලොග් TV වල හොඳ පුරුද්දක් තියෙනවා. හිතන්නකෝ මොකක් හරි ලංකාවේ දේශීය local channel එකක් වේවා ඒකේ live හිතන්න ක්‍රිකට් මැච් එකක් වගේ යනවනේ අනිවාර්යයෙන්ම මේක දෙන්නේ නැහැ. ඒ channel එක දෙන්නේ නැහැ. ඉතින් බලන්න channel 125ක් බලන්න අවම පැකේජ් එක මාසෙට ඔයා ගෙවනවා කීයක්ද? රුපියල් 798ක් කියන්නේ 800යි. ඊට පස්සේ ඒ channel ඔක්කොම බලන්න ඔයා ගෙවනවා කීයක්ද? රුපියල් 1500යි. channel ඔක්කොම කියන්නේ channel 125ක්. ඒකේ හොඳ selection එකක් ඇත්තෙත් නැහැ. ඉතින් 1500 ඔයා 12න් වැඩි කරොත් අවුරුද්දකට ඔයා කීයක් ගෙවනවද කියන idea එක ඔයාට ගන්න පුළුවන්. අවුරුද්දට 1500 ඔයා වැඩි කරොත් එහෙම කීයෙන්ද 12න් 10 ඒවා 12ක් 12000යි. එතකොට ඒකෙන් භාගයක්නේ 500 කියන්නේ. ඒ කියන්නේ 12න් භාගයක් 6යි 12000යි 6000යි 18000යි. කවුරු හරි ඉන්නවනම් කාඩ් දාන. ඒ කියන්නේ පැකේජ් එකනේ පැකේජ් එකට වඩා කාඩ් දාන එක පාඩුයි. කාඩ් එකක් රුපියල් 100 කාඩ් එකක් දැම්මොත් දවස් 2යි 3යි උපරිම තියෙන්නේ. එතකොට ඔය 100 හූර කාඩ් දාන කෙනෙක් රයිට් එයාට වෙන අවශ්‍ය තමයි අවුරුද්දකට එයාට ටීවී බලන්න ගිය වියදම ගණන් කරොත් එහෙම 18000 නෙමෙයි. එයාට 20000න් උඩ 22000ක් 23000ක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ ලොකු ගාණක් එයාට කැපෙනවා. right ඉතින් දැන් මේ ඔන්න ඩයලොග් TV ඒ කියන්නේ සැටලයිට් එක හරහා ඔයා බලනවා නම් ඔන්න ඔයාට අවුරුද්දට මෙච්චර ගාණක් යනවා කියලා අපි කිව්වා 18000න් උඩ. ඒකත් පොඩිම ඊටාම සීමිත රසාස්වාදයක්. channel 125ක් බලන්න. right ඉතින් අපි මොනවද කරේ සැටලයිට් ලංකා අපි ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා GT Media unlocked satellite receiver එක ලෝකයේ තියෙන ඕනම සැටලයිට් එකකට එම් කරලා ඕනම සැටලයිට් channel එකක් බලන්න ෆ්‍රී ඒව කොහොමත් අපිට බලන්න පුළුවන් ලයිෆ් ටයිම් බලන හැටි කියලා දුන්නා කිසිම බිලක් ගෙවන්නේ නැතුව. ඊට පස්සේ මොනවා හරි ලොක් කරලා තියෙනවා ඒවා අන්ලොක් කරලා දෙන හැටිත් කරගෙන බලන හැටිත් අපි කතා කරා. එතකොට දැන් ඩයලොග් TV බලනවා නම් අවුරුද්දකට 18000ක් ගෙවලා බලන්න ඕනේ. right දැන් IPTV බලන එක ගැන කතා කරමු. ලංකාවේ අපිට කලින් IPTV ගෙනාවනේ. ඒ තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් SLT PO TV. right IP කියපුවම I කියන්නේ ඉන්ටර්නෙට් හරහා මේ TV බලන එකනේ. right ඒක තමයි දැන් අලුත්ම තාක්ෂණය. ඇයි දැන් TV එකක් ගත්තොත් ඒ TV එකට කියනවා Android TV එකක් නැත්නම් මේ smart TV එකක්. ඒ කියන්නේ තාක්ෂණය. ඔයා අද කතා කරන දවස මේ බලන්න 2025 මාර්තු මාසයේ 13 වෙනි දවස වෙලාව පෙරවරු 8 පසුවී විනාඩි 4යි. මම මේ කතා කරන වෙලාව. ඒ කියන්නේ ඔයා 2025 කියන්නේ අද TV එක ගත්තොත් TV එක Android TV එකක්. TV එක smart TV එකක්.
අන්න එකයි. ඉතින් අද දවසට හරියනම තාක්ෂණයට ලංකාව ගැන හරිම දුකයි. සංවර්ධනය වෙමින් පවතින රටක්, සංවර්ධනය වුණ රටක් නෙමෙයි. ඉන්දියාවේ කට්ටිය තරම්වත් ඉන්දියාවේ කට්ටියයි අපි ඉස්සර ඇමරිකාවත් එක්කනේ අපි සංසන්දනය කරගත්තේ. දැන් ඉන්දියාවත් එක්ක අහසයි පොළොවයි. අපේ මිනිස්සුන්ට රසාස්වාදයක් උසස් රසාස්වාදයකට යන්න බෑ. අපේ මිනිස්සුන්ට උසස් අධ්‍යාපනයකට යන්න බෑ. රයිට්? ඒ කියන්නේ ඉන්දියාවේ වගේ රටවල ඉතාම සහනදායී මිලට උසස් අධ්‍යාපනය කරගන්න පුළුවන්, උසස් රසවින්දනය ලබා ගන්න පුළුවන් ටීවී එකක්, නාලිකා පවා. හැබැයි ලංකාවේ අපිට එහෙම දෙන්නේ නැහැ. දැන් SLT Pure TV හරහා ඔයා බලනවා ඒකත් සීමිත channel ගානක්. ඊට පස්සේ ගොඩක් අර ඩයලොග් ටීවී වල වගේ තමයි. ඒ මොනවා හරි අර හොඳම channel ටික ලොක් කරලා තියෙන්නේ. ඒවා ඔයා අන්ලොක් කරගෙන බලන්න. එතකොට ගාස්තු බිල වැඩි වෙනවා. එතකොට Pure TV ගත්තා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳට තේරුම් ගන්න ටෙලිෆෝන් බිලක් එනවා. ඊට පස්සේ රවුටරේට ඉන්ටර්නෙට් බිලක් එනවා. ෆයිබර් එහෙම එන ලොකු ගණන් එන්නේ. ඊට පස්සේ Pure TV එකට වෙනම බිලක් එනවා. ඒ කියන්නේ මාසෙකට රයිට් ඒ බිල් තුන එකතු වුණාම ඔයාට කරන රස්සාවට අමතරව තව රස්සාවක් කරන්න වෙනවා. ඒ බිල විතරක් ගෙවන්න. එතකොට ඔයා රැකියා දෙකක් කරද්දි මාසෙට ඔයාට TV බලන්න වෙලාවක් නැහැ. No peace of mind. මනසේ කිසිම සමාදානයක් වගේ නැති වෙනවා. ඉතින් බලන්න ලෝකයේ හොඳම නාලිකා වලින් අතලොස්සක් channel නිකන් 100කට වඩා අඩු ප්‍රමාණයක් දීලා ඒක බලන්න වාගෙන් අවුරුද්දට මෙච්චර අස්ප ගණන් ඉල්ලනවා නම් රයිට්? එතකොට අපි මොනවද කරන්න ඕනේ? අපි සැටලයිට් තාක්ෂණය දන්නවනම් අපි මොනවද කරන්න ඕනේ? අපි ඉන්ටර්නෙට් තාක්ෂණය දන්නවනම් අපි මොනවද කරන්න ඕනේ? අපි IPTV තාක්ෂණය දන්නවනම් අපි මොනවද කරන්න ඕනේ? අපි කම්පියුටර් තාක්ෂණය දන්නවනම් එහෙනම් මම රයිට් මොනවද කරන්න ඕනේ? අපි සැටලයිට් ළඟ අපි නිකන් රොබින් හුඩ් වගේ. ඒ කියන්නේ ඔයාලට නිදහසේ බලන්න දෙන්නේ නැද්ද? ඔයාලට උසස් රසවින්දනයකට යන්න දෙන්නේ නැද්ද? එහෙනම් දෙන්න ගෙනල්ලා තියෙනවා බලන්න. කලින් ඩයලොග් ටීවී වලට අපි ගැහුවා. දැන් SLT Pure TV උපරිම විදිහට අන්ත පරාජයක් අත් කරලා දීලා තියෙනවා මේ හඳුන්වා දීමත් එක්ක. එතකොට මේක වැඩ කරන්නේ කොහොමද? IPTV මේ ඉන්ටර්නෙට් හරහා ලෝකේ හැම නාලිකාවකටම ඇක්සස් එක දෙනවා. අපි ඔයාට දැන් මේක වැඩ කරන හැටි රයිට් මුලින්ම අග වෙනකන් කියලා දෙන්න. හැමදේම හොඳින් අහගන්න. රයිට්? සැටලයිට් ලංකා අපි ඔයාලට අපේ ඇප් එක දෙනවා. අපේ IPTV ඇප් එක දෙනවා. අපේ ඇප් එක දෙනවා ඔයාට. එතකොට අපේ ඇප් එක ඔයාට ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන ටීවී බලන්න පුළුවන්. IPTV බලන්න පුළුවන්. ඒ ලෝකේ හැම නාලිකාවක් මෙතන බලන්න ලෝකේ හැම නාලිකාවක්ම තියෙනවා ලයිව් ටීවී. ඒ කියන්නේ සජීවීව මේ වෙලාවේ හිතන්නකෝ මේ ටැබ්ස් තියෙනවා. හිතන්නකෝ ක්‍රිකට් නම් මේ වෙලාවේ ලයිව් ක්‍රිකට් මැච් යන channels මොනවද? ඒ ඔක්කොම ඔයාට බලන්න පුළුවන්. right? It is WWE, golf, tennis, right? Cartoon, entertainment, movies. ඔය විදිහට live TV කියන්නේ මේකේ තියෙන channels ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. ගණන් කරන්න බෑ, ගණන් කරන්න හදන්නත් එපා. සහ එතනින් යට කිව්වම video on demand. Video on demand කිව්වම විශේෂයෙන්ම හිතන්නකෝ චිත්‍රපට. දැන් Captain America Brave New World කියලා. ඒ කියන්නේ ඒක ඒ චිත්‍රපටිය hall එකට එන්නත් කලින් මේ අපේ platform එකේ IPTV platform එකේ release වෙනවා. ඒ කියන්නේ හැම චිත්‍රපටියක්ම අලුත් ඒවා නෙමෙයි. හිතන්නකෝ අවුරුදු 20 30 පරණ ඒවා වුණත්. ඒ කියන්නේ ඕනම චිත්‍රපටියක් ඔයාට search කරලා බලන්න පුළුවන්. ඒක හොලිවුඩ්ද, බොලිවුඩ්ද, ටොලිවුඩ්ද, කොලිවුඩ්ද ඕනම එකක්. ඕනම රටක ඕනම චිත්‍රපටයක් ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ සීරීස්. ඒ කියන්නේ ඕනම TV සීරීස් එකක් ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. ඒකම ඒ කියන්නේ TV series එක release වෙච්ච ගමන් ඔයාට මේ platform එකේ මේ IPTV මේ app එක හරහා ඔයාට ඒක බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි OTT platform. හිතන්නකෝ Netflix සමහරක් කට්ටිය Netflix app එක දාගෙන වෙනම subscription එකක් ගෙවාගෙන ඒ දේවල් කරන්න එපා. මේක හරහා ඔයාට Netflix බලන්න පුළුවන් unlimited. Netflix බලන්න පුළුවන්, Amazon Prime බලන්න පුළුවන්, Jio Cinema. ඒ කියන්නේ මේ දැන් OTT platforms සංඛ්‍යාව අපි වැඩි කරලා තියෙනවා මේ app එකේ තුල. OTT platforms ඒ කියන්නේ හැම platform එකක්ම දැන් මේකට එකතු කරලා තියෙනවා. ඉස්සරහට තව වැඩි වෙන්න යනවා. ඒ කියන්නේ ඔයාගේ රසස්වාද, ඒ කියන්නේ ඔයාට බලන්න පුළුවන් මොනවද, බලන්න බැරි මොනවද කවුරුත් ඇඟිල්ල ගහන්න ඉන්නේ නැහැ. ඒ නිසා ඔයා වගකීමෙන් පුළුලු ගුණාත්මක රසාස්වාදයකට යන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි ඇප් එකක් දෙනවා කිව්වනේ. ඔයාට ඒක ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.
රයිට් ගොඩක් කට්ටියලක ෆෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ඇප් එක වට Play Store එකෙන් App Store එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. දෙක PC එකෙන් කම්පියුටර් එකකින් බලා ගැනීම හැකියාවකුත් තියෙනවා. එතකොට PC එකෙන් බලනවා නම් අපි ඔයාලට දෙනවා software එකක්. එහෙමත් නැත්නම් ඔයාලට ඒ app එකම use කර ගැනීමේ හැකියාව තියෙනවා. right කම්පියුටර් එකේ බලද්දි. ඊට පස්සේ number 3 ඔයා TV එකෙන් බලනවා. එතකොට TV එකෙන් බලනවා නම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මගේ TV එක. ඔයා හිතන්න ඕනේ මොකද්ද මගේ TV එක. හිතන්නකෝ ඔයාගේ TV එක Android TV එකක් නම් smart TV එකක් නම් අන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට අපි දෙන app එක install කරගන්න පුළුවන් Google Play එකෙන් Play Store එකට ගිහිල්ලා right ඔයාට app එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. කවුරු හරි කියනවා මේ මගේ TV එක normal TV එකක්. දැන් මේ මෙතන අවස්ථාව ගොඩක් කට්ටිය අපෙන් ගත්තා. මේ සේවාව ලබා ගත්තේ මේ ෆෝන් එකකින් බලන්න. මේ මම අපරාධනේ අපිට කියනවා Netflix එක ගත්තානේ. ෂෙස් මම මෙච්චර ගණන් දීලා Netflix බලනවා. ෂෙස් මම right දැන් ඒ ඔක්කොම අයින් කරනවා right මට දෙන්න ඔයාගේ මේක කියලා right එයාලා ගත්තේ ෆෝන් එකට. දැන් වැඩි කියන්නේ සමහර කට්ටිය මේ එක මාසේ පැකේජ් එකක් ගත්තේ right දැන් ඔයාලට මේ මිල ගණන් පවා දාලා තියෙනවා right මාසෙකට ගන්නවා රුපියල් 1200යි මාසික අයවීම 1200යි මාස 3 6 12 ඒ කියන්නේ අවුරුද්දටම ගන්නවා නම් මාසික අයවීම රුපියල් 500යි. ඒ කියන්නේ මාස 12ටම 6000යි. ඩයලොග් TV නිකන් මේ channel 100ක් බලන්න වාට යනවා 18000ක් 20000ක්. හැබැයි මේකේ අවුරුද්දටම බලන්න යන්නේ right 6000යි. ඒ කියන්නේ පොඩිත්තන්ට ඒ කියන්නේ ගෙදර බබාලට ලෝකේ හැම කාටුන් නාලිකාවකම තියෙනවා. ලෝකේ හැම এডুকেෂන් channel එකක්ම තියෙනවා. ලෝකේ හැම ડોකියුමන්ටරි channel එකක්ම තියෙනවා. ඉතින් ඕ ගෙදර වයිෆ්ට හොලිවුඩ්ද බොලිවුඩ්ද ඒක මූවි එකේ genre එක මොනවා වුණත් ඇක්ෂන්ද රොමෑන්ස්ද ඕන එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර ඉන්න මහත්තයාට right ක්‍රිකට් match ද ඊට පස්සේ ෆුට්බෝල් සොකර් ගෝල්ෆ් ඒ හැම එකක්ම WWE බලා ගැනීමේ හැකියාව තියෙනවා right ඉතින් right මේ ඔයාට දැන් මම කතා කරගෙන ආපු එක පොඩ්ඩක් බාධා වුණා නේද ඔයාට මේ දැන් මේ මෙතන බලන්න මේ කස්ටමර් දැන් හරි කලින් කියන්න ගියේ පැකේජ් ගැනනේ. දැන් මේ පැකේජ් වල දැන් සමහර කට්ටිය දැන් මම කිව්වේ එයාලා මාසෙකට ගන්නවා. ඔව් ඇත්තනේ මීට කලින් දන්නෙත් නෑ දැකලත් නෑ. එයාලා ටෙස්ට් කරන්න ගන්නවා. හැබැයි පැය 24ක් කියන්න කලින් එයාලා පසුතැවෙන අපරාධ ෂිෂ් මේ අපරාධ මට ගන්න තිබ්බේ මාස පැකේජ් එක නෙමෙයි මාස 12 අවුරුද්දටම මේක දාගන්න තිබ්බේ කියලා අපරාධ කියලා එයාලා කියනවා. රයිට් ඒක කමක් නෑ. දැන් මාස එකක් ගත්තා නම් ඒක ඉවර වෙනකන් ඉන්න. ඒක ඉවර වුණාට පස්සේ රයිට් මාස 12 පැකේජ් එක ගන්න. මොකද දැන් ඇත්තම කතන්දරේ දන්නේ නැති දෙයක් අත්හදා බලද්දි වැඩ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔයා දන්නේ නෑනේ ඇත්ත කතන්දරේ. ඔයා දන්නේ නෑ. ඒ හින්දා ඒක දැනගන්න ඔයා සමහරකට මාස පැකේජ් එක ගන්න පුළුවන්. රයිට් එතකොට මාස පැකේජ් එකට වඩා රයිට් මාස 12ට ගිහපුවාම අර මාසික අයවීම සෑහෙන අඩුයි. බලන්න මාස පැකේජ් එකේ මාසික අයවීම 1200යි. මාස 3 පැකේජ් එකේ 800යි. මාස 6 පැකේජ් එකේ 600යි. මාස 12 පැකේජ් එකේ 500යි. මේ විදිහට තමයි පැකේජ් වල මිල ගණන් තියෙන්නේ. රයිට් එතකොට අන්නේ පසුතැවීමක් තියෙනවා. ෆෝන් වලට ගත්ත කට්ටිය අර මාසේ පැකේජ් එකේ ගත්ත කට්ටියගේ පසුතැවීම ගැන තමයි කතා කරේ. ඊට පස්සේ මේ TV වලට ගොඩක් කට්ටිය ගත්තා. හැබැයි ගත්තේ Android සහ smart TV වලට. එක්තරා මහත්මයෙක් හිටියා. එතුමා ගත්තා normal TV එකකට. මේ තියෙන TCL normal TV එකකට ගත්තේ සාමාන්‍ය හිතන්නකෝ අඟල් 32 normal TV එකක්නේ. එතකොට මේ TV එක smart නෙමෙයි. ස්මාර්ට් නෙමෙයි පරණ TV එකක් LED TV එකක්. ඒතර එතුමා right මේ අර dialog view hub 2.0 ඒක තියෙනවා right ඒ කියන්නේ ඒක එතුමා use කරන්නේ නැහැ. ඒකේ හරහා TV බලන්නෙත් නැහැ බිල් ගෙවන්නෙත් නැහැ. හැබැයි ඒක හරහා ඒක කනෙක්ට් කරලා වෙන TV මේ අපේ app එක install කරගෙන තියෙනවා. ඒක කනෙක්ට් කරලා ඒක හරහා අපේ app එක install කරගෙන දැන් කවුරුවත් ඔය view hub ගන්න යන්න එපා. නිකන් බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා. මං කියලා දෙන්නම් බලන්න හැටිය. එතුමා ළඟ තිබ්බ නිසා already තිබ්බ නිසා එතුමා මේ විදියට බැලුවා කියලා කියනවා. right එතුමා මේ photos videos ඒවලා එතුමාගේ right සතුට ප්‍රකාශ කරා. ඇයි මේ බලන්න එතුමා මේට
ඔයාට බලන්න තියෙන ඇක්සස් එක දීලා තියෙන මේ live TV channels. දැන් සමහරක් කට්ටිය මගෙන් අහනවා මේ නාලිකාව තියෙනවද? Sky Sports තියෙනවද? Sky හලෝ Sky Sports විතර නෙමෙයි ලෝකේ හැම නාලිකාවක්ම තියෙනවා. සමහර කට්ටිය අහනවා මේ Netflix බලන්න. හලෝ Netflix විතරක් නෙමෙයි ඕනම OTT platform එකක්, ඕනම live TV එකක්, ඕනම video on demand, ඕනම TV series එකක්. ඒක කොරියන්ද ඉංග්‍රීසිද ඕනම එකක් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. පොඩිත්තන්ටත් එහෙමයි රයිට්. හිතන්නකෝ ඉන්වින්සිබල් වෙන්න පුළුවන්, හිතන්න ඩ්‍රැගන් බෝල් C වෙන්න පුළුවන්. ඒ හැම මූවි එකක්ම කාටුන්, හැම ඇනිමේටඩ් TV series එකක්ම රයිට්. series බලන කට්ටියට පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ ඉන්න එක දිගට එක පෙළට මේ දක්වා රිලීස් වෙලා තියෙන හැම සීසන් එකක්ම හැම එපිසෝඩ් එකක්ම නැරඹීමේ හැකියාව තියෙනවා. රයිට්. දැන් මේ කතා කරන්න යන්නේ ඔයාට තියෙන normal TV එකක් නා. normal TV එකක් නා. normal TV එකක් තියෙනවා නම් එතකොට අපි දෙන app එක කොහොමද install කරගන්න බෑනේ. එක්ක අර view hub වගේ ඒ කියන්නේ උපකරණයක් අවශ්‍යයි. view hub එකක් ගන්න එපා. ඒක තීරුමක් නෑනේ. ඒක ගන්න එපා. එතුමා ළඟ තිබ්බ නිසා එතුමා ඒ හරහා install කරගත්තා පමණයි. රයිට්. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයාට හැකියාව තියනවා මේ casting device එකක් ගන්න. right. එච්චර ලොකු ගණන් යන්නේ නැහැ. හැබැයි ඒ casting device එකක් මේ casting device එකක් ගත්තත් එතකොට ෆෝන් එකේ ස්ක්‍රීන් එකනේ කෑස් කරන්නේ. ඒ හින්දා ඒක තේරුමුකුත් නැහැ. ඒක තේරුමුකුත් නැහැ. මොකද ගොඩාක් කට්ටියට අවශ්‍ය මේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි ෆෝන් එක මත රඳා පවතින්නේ නැතුව ටීවී එකටම ඍජුවම සම්බන්ධ කරන්න පුළුවන්. ඒ හරහා මේ ටීවී බලන්න පුළුවන් උපකරණයක්. එතකොට ඔයාට හැකියාවක් තියෙනවා ස්මාර්ට් ටීවී බොක්ස් එකක් ලබා ගන්න. රයිට්. ඒ කියන්නේ මේ බලන්න මේ normal TV එකක් තියෙනවා නම් විතර ඔයාට Android TV එකක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. Android phone එකට ඊට පස්සේ computer එකට ඊට පස්සේ Android TV එකට මේ මොනවත් අමතර දෙයක් ගන්න අවශ්‍යතාවයක් නැත. හැබැයි බැරි වෙලා හරි ඔයාට normal TV එකක් තියෙනවා නම් normal TV එකක් නම් තියෙන Android එකක් නැත්තම් ඒ කියන්නේ ඔයාගේ TV එකේ apps application install කරන්න බැරි නම් එහෙනම් ඔයාට හැකියාවක් තියෙනවා Android මේ smart TV box එකක් ලබා ගැනීමට. smart TV box එක. එතකොට මේ smart TV box එකක් දැන් තනියම ගන්න යන්න එපා. ගොඩක් කට්ටිය දන්නේ නැති නිසා රැවටෙනවා. ඒ නිසා මම නිකන් කියන්න. දැන් smart TV box එකක් ගන්න ගියපාම හිතන්න 2GB RAM 16GB ROM ඊට පස්සේ Android 10 13 boxes තියෙනවා. right boxes තියෙනවා. එතකොට මේවායේ 64GB ROM එකක් නැහැ. ඒ නිසා කවුරු හරි කොහේ හරි දැක්කොත් එහෙම 2GB RAM 64GB ROM එහෙම නැත්නම් 4GB RAM 64GB ROM ගන්න යන්න එපා. ඔයාට විශ්වාසදායී විදියට අපේ හරහා ගන්න පුළුවන්. ඔයාට නැත්තම් විතරයි ස්මාර්ට් TV box එකක් නැත්තම් ඔයාට TV එක හරහා බලන්න ඕන නම් TV එක normal TV එකක් නම් smart TV box එකක් ඕනේ නම් 64GB ROM right smart TV box නැත. right. ඇයි එහෙම කියන්නේ? ඔයා නිකන් දැන් අපි කම්පියුටර් තාක්ෂණය ගැන කියලා දීලා තියෙනවා. right මේ සැටලයිට් ලංකාවේ YouTube එකේ වීඩියෝස් බලලා නැත්නම් අයිඩියා එකක් ගන්න. හරි choice එකක් කරන්නේ කොහොමද? block test එකක් කරොත් එහෙම මේ 64GB ROM කියන ඒවයි right smart TV box වල right 512MB blocks 30ක් තියෙනවා. එතකොට 512 ඒවා 30ක් කියන්නේ ඔය ගුණ කරලා බැලුවොත් එimhe 15GB. ඒ කියන්නේ ආසන්න වශයෙන් 16GB ROM එකක් තියෙන. ඒ කියන්නේ firmware එකටත් ඉඩක් යනවනේ. ඒ කියන්නේ real capacity එක තමයි 16GB. එතකොට 16GB ROM එකක් තියෙන එකක සමහර manufacturers ලා ඉන්නවා. එයාලා firmware එක modify කරනවා. අර fake බොරු storage capacity එකක් පෙන්වන්න. ඒ කියන්නේ ඇත්තටම 16GB හැබැයි පෙන්වන්නේ 64GB කියලා. එතකොට නිකන් මේක අහුවෙනවා 20GB විතර මේ චිත්‍රපටියක් කොපි කරන්න ගියොත් කොපි වෙන්නේ නැහැ. ඇයි ඉඩ නැහැ. ඒ නිසා මේ දේවල් දැනගෙන කරන්න රැවටෙන්න එපා. දැන් අපි මේ සැටලයිට් සම්බන්ධව කරන්නේ සැටලයිට් තාක්ෂණය දැනගෙන. IPTV කරන්නේ IPTV තාක්ෂණය දැනගෙන. ඒ හින්දා තමයි මේ කම්පියුටර් තාක්ෂණය දැනගන්න. ඒකට ඔයාලට රැවටෙන්නේ නැතුව හරිම choice එක ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය අහුවෙන නිසා තමයි ඒ දැනුවත් කිරීම සැටලයිට් ලංකා අපි කරන්නේ. ඒක අපේ වගකීම. right. ඒතර දැන් ඔයාලට දැන් තේරෙනවා. right. ෆෝන් එකක් නම් කෙලින්ම ඔයාට Play Store එකෙන් අපේ app එක download කරලා install කරගන්න පුළුවන්. TV බලන්න, IPTV බලන්න. ඒ විදිහට IPTV බලන්න set වෙන්න පුළුවන්. ඊට පස්සේ computer එකක් නම් ඒත් අපි දෙන app එක ඔයාට install කර ගැනීම හැකියාව තියෙනවා. එහෙම නැත්නම් වෙනම software එකක් අපි දෙනවා. ඒක හරහා IPTV බලන්න set වෙන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ number 3 ඔයා
TV එකකින් බලනවා නම් Android TV එකක් smart TV එකක් නම් කොහොමත් මොකට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාට smart TV box එකක් ලබාගෙන මේ වැඩේ කරගන්න පුළුවන්. right. එතකොට අපේ අරමුණ දැන් ඔයාට ඒක කරගන්න දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒක දැනගන්න. ඒ දේවල් ඒ ස්මාර්ට් ටීවී බොක්ස් නැත්නම් අපි හරහාවට ලබා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි අපි ඒක නෙමෙයි ප්‍රධානම දේ. ප්‍රධානම දේ තමයි කිසිම උපකරණයක් අවශ්‍ය නැතු දැන් ඩයලොග් ටීවී බලන්න ඕන නම් රයිට් ඔයා සැටලයිට් රිසීවර් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඩිෂ් එකක් ගන්න ඕනේ රයිට්. ඊට පස්සේ ඒව සවි කිරීමේ ගාස්තු වැස්සොත් එහෙම සිග්නල් යනවා. මේ කිසිම ලෙඩක් නැහැ. අනික channel selection එක channels 100ක් වගේ ඊට අඩු ප්‍රමාණයක් තියෙන්නේ. මේකේ ලෝකේ හැම නාලිකාවක්ම ඔයාලට බලන්න පුළුවන් right. ඒ කියන්නේ බලන්න බෑ කියලා කිසිම එකක් ලොක් කරලා නැහැ. අමතරව ඇක්ටිවේට් කරගන්න පුළුවන්. මේක ඇක්ටිවේට් කරගත්තොත් දවසට රුපියල් 30ක් කැපෙනවා. මේක කරොත් එහෙම දවසට රුපියල් 5යි බදු අය වෙනවා. එහෙම මොනවත් නැහැ. දැන් අපේ කවුරුත් අපින් බදු අය කරන්නේ නැත. ඇයි ඒ? අපි මේ තාක්ෂණයක් හඳුන්වා දීලා තියෙන්නේ. තාක්ෂණයක්. ඇයි මේ තාක්ෂණය හඳුන්වා දුන්නේ? ඒකට අපින් බදු අය කරන්නේත් නැහැ. අපි ඔයාලකින් බදු අය කරන්නේත් නැහැ. අපි බලන්නේ හැම වෙලේම ඔයාට හොඳම දේ. හොඳම විදියට ලෝකයේ අංක 1 right. ඇමරිකාවේ කෙනා එයාට කොයිතරම් නිදහසක් තියෙනවද ටීවී බලන්න. අන්නේ ඒක ඔයාට කවද්ද දෙන්නේ right. ඒක කවුරුත් අපි වෙනෙන් කරලා දෙනකන් ඉන්න ඕනේ නෑනේ. අන්න ඒකයි අපි ඔයාට මේ බලය ඔයාගේ අතට දෙන්නේ. ඒක වගකීමෙන් ඔයා භාවිතා කරන්න right. එතකොට දැන් කියලා දුන්නා ෆෝන් එකක් වෙන්න පුළුවන්, PC කම්පියුටර් එකක් වෙන්න පුළුවන්, TV එකක් වෙන්න පුළුවන්. ඒක ස්මාර්ට් වෙන්න පුළුවන්, ස්මාර්ට් නොවෙන්න පුළුවන්. ස්මාර්ට් නොවන TV එකක් ස්මාර්ට් TV box එකක් අරගෙන ඔයාට ඒක ස්මාර්ට් කරගෙන අපේ app එක install කරගන්න පුළුවන්. app එක install කරගත්තාට TV බලන්න බෑ. මාර්ගයේසකනේ app එක install කරගත්තට TV බලන්න බෑ. ඔයා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ නම දීලා right අපි ඔයාගේ නමට account එකක් හදලා දෙනවා. ඒ කියන්නේ ඔයා අපේ customer base එකේ අපි register කරගෙන ඔයාගේ නමට අපි account එකක් හදලා දෙනවා. ඊට පස්සේ account එක හදලා දෙනවා කියන්නේ ඔයාගේ ඉල්ලීම මත, ඔයාගේ request එක මත. ඒ කියන්නේ ඔයා කියනවා මට මාසයකට දෙන්න. එහෙනම් අපි ඔයාගේ account එක හදලා ඔයාට මාසික පැකේජ් එකක් ඔයාට නිකුත් කරනවා. රුපියල් 1200යි right. කවුරු හරි හිතන්නකෝ ඔයා අපිත් එක්ක එකතු වෙලා right ඔයාගෙන හරි මට මාස 3ක් ඔයාගේ account එකට මාස 3 පැකේජ් එකක් ඉල්ලනවා. රුපියල් 2500යි. රුපියල් 2500. ඒ කියන්නේ මේ බලන්න මේ මාස 3ක් කියන්නේ හිතන්නකෝ අවම දවස් 30 ඒවා 3ක්. ඒ කියන්නේ දවස් 90ක්. රුපියල් 2500ට right දවස් 90ක්. දවස් 90ක්. ඒ කියන්නේ ඩයලොග් ටීවී වල channel 100ක් බලන 1500ක් යනවා. මේ මාස 3ම 2500යි. ලෝකේ හැම නාලිකාවක්ම බලන්න දවස් 90කටම රුපියල් 2500. එතකොට මේ කතා කරන්නේ right 24/7 පැය 24 පුරා හැම දවසකම right ටීවී බලන්න ඔයාට යන ගාස්තුව මාස 6ක නම් 3800යි. අවුරුද්දටම නම් රුපියල් 6000යි. ඒ කියන්නේ බලන්න අවුරුදු දවස් 365ක් පැය 24ම ලෝකයේ ඕනම නාලිකාවක් බලන්න ඔයාට අයවීම මාසිකට රුපියල් 500යි. අන්න මාසික අයවීම රුපියල් 500. ඒ කියන්නේ ඔයා වැඩට ගියා කියන්නේ ඔයා රැට ඇවිල්ලා WWE එකක් නැත්නම් ක්‍රිකට් මැච් එකක් බලයි. right. එතකන් නෝනා ගෙදරනේ. ඒතර නෝනාට කැමති බොලිවුඩ්, හොලිවුඩ්, රොමෑන්ස් හරි මොනවා හරි මූවි එකක් බලන්න පුළුවන්. දරුවෝ පාසල් ඇරිලා ඇවිල්ලා එයාලට පුළුවන් දවල් වරුවේ සන්ධ්‍යා කාලේ ඕනම කාටුන් එකක් බලන්න. ඒ කියන්නේ පැය 24ම හැමෝටම ටීවී බලන්න පුළුවන්. ඒ කියන්නේ wholesome family experience එකක්. මුළු පවුලටම right ලෝකේ අංක 1 ගුණාත්මක රසාස්වාදයේ අන්න අපි ඔයාට දීලා තියෙනවා. right. එතකොට මේ සම්බන්ධව ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් right මේ සම්බන්ධව ඔයාට මොනවා හරි කොහොමද වැඩ වෙන්නේ, කොහොමද ලබා ගන්නේ ඔයාට හැකියාව තියෙනවා right. Satellite ලංකා right 76යි 209යි 87යි 57 762098757 කියන අපේ WhatsApp දුරකථන අංකයට පණිවිඩයක් තියලා මේ දේවල් සම්බන්ධව දැනුවත් වෙන්න right. Satellite ලංකා YouTube නාලිකාව @satellite lanka කියන YouTube handle එකෙන් YouTube එක search කරලා අපේ මේ හැම වීඩියෝ එකම satellite
තාක්ෂණය සම්බන්ධව IPTV තාක්ෂණය සම්බන්ධව ලෝකේ තව මොනවා හරි ඊළඟ තාක්ෂණයක් එනවනම් TV සම්බන්ධව right අන්න අපි ඔයාට ඒකත් හඳුන්වා දෙනවා. කවුරුවත් හඳුන්වා දෙන එකන් ඉන්නේ නැහැ. රයිට් කවුරු හරි ආයතනයක් කවුරු හරි හිතන්නකෝ රජයේ ආයතනයක් වෙන්න පුළුවන් පුද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්. රජයේ ආයතනයක් නේ SLT Pure TV පුද්ගලික ආයතනයක් නේ Dialog TV. එයාලා හඳුන්වා දුන්නොත් මොකද කරන්නේ? ඔයාලව පාගා දමනවා. ඒ කියන්නේ ඔයාලට ෆ්‍රීඩම් නිදහසක් නැහැ. සහනදායී මිලට බලන්න බෑ. ඇයි එයාලා ලාභ ඊට පස්සේ බදු ඔය විදිහ රජයක් නම් බදු ගන්නවා. ඊට පස්සේ ආයතනයක් නම් පෞද්ගලික අංශේ ප්‍රොෆිට්ස් ලාභ පිටිපස්සේ යනවා. හැබැයි එතකොට කවුරුවත් ඔයා ගැන හිතනවද? ඔයා ගැන කවුරුත් හිතන්නේ නැහැ. අනේ මේ මිනිස්සු කවදද රයිට් සංවර්ධනයේ වුණ රටක ඒ නාලිකාවන් ඒ උසස් ඒ අධ්‍යාපනීය දැනුම ඒ තොරතුරු රසාස්වාදය ලබා ගන්න කවුරුත් එහෙම හිතනවද? කවුරුත් අපිට හොඳ දෙයක් දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කැක්කුම වේදනාව මත මම සැටලයිට් ලංකා අපි මේ හැම දෙයක්ම හදාarලා කම්පියුටර් තාක්ෂණය, සැටලයිට් තාක්ෂණය, ඉන්ටර්නෙට් තාක්ෂණය, IPTV තාක්ෂණය මේ දේවල් හැම එකක්ම හදාarලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයාට හොඳම දේ හොඳම විදිහට right හොඳම ප්‍රමාණය කියන්න බෑ ප්‍රමාණයක් නෑ unlimited ඔයාට බලන්න පුළුවන් දේවල් unlimited හිතන්නකො live TV ඔස්සේ මේ රූපේ පෙන්නුම් කරනවා වගේ ක්‍රිකට් නම් ලයිව් ක්‍රිකට් මැච් බ්‍රෝඩ්කාස්ට් කරන ලෝකේ හොඳම නාලිකාවන් ඔක්කොම ලිස්ට් වෙනවා. හිතන්න WWE නම් right WWE බ්‍රෝඩ්කාස්ට් කරන channels ඔක්කොම. ඒතකොට WWE network එකේ channels official channels. ඒ කියන්නේ මේක VVIP account එකක් package එකක් තමයි අපි ඔයාලට දෙන්නේ. VVIP package එකක් කියන්නේ පැය 24 පුරා unrestricted access. ඒ කියන්නේ මේක බලන්න පුළුවන් මේක බලන්න බෑ කියලා නෙමෙයි ඕනම එකක් ඕනම නාලිකාවක් ඒ කියන්නේ live TV video on demand ඕනම චිත්‍රපටයක් series ඕනම TV series එක ඕනම දෙයක් ඔයාලට බලා ගැනීමේ හැකියාව පවතිනවා. එතකොට මේ සම්බන්ධව මේ ගෙනාපු IPTV සම්බන්ධව ගෙනාපු තුන්වෙනි වීඩියෝ එක තමයි මේක. තුන්වෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක මේ තුන්වෙනි වීඩියෝ එකේ මේ අපින් මේ සේවාව ලබාගත් මහත්මයෙක් normal TV එකේ IPTV බලන හැටි මම පෙන්නුවේ සහ ඔයාට normal TV එකක් නම් තියෙන්නේ ඒක ඔයාට හැකියාව තියෙනවා smart TV box එකක් ලබාගෙන right දන්නේ නැත්නම් අපි හරහා ලබාගෙන right මේ ඔයාට මේ IPTV තාක්ෂණය right ඒ රසාස්වාදයේ අත්දැකීම experience එක විඳ ගන්න right ඒ නිසා තමයි අර නැවතත් මතක් කරේ right මේ 64GB ROM smart TV box නැහැ. මොකද ඒ හින්දා ඒවට රැවටෙලා අහු වෙලා ගන්න යන්න එපා. ඒක ඔයාගේ අතට ආපුවාම බ්ලොක් ටෙස්ට් එකක් කරපුවාම right ඒක 64GB නොවන බව ඔයාට right තේරෙද්දි පමා වැඩි ඔබ පමා වැඩි අන්න ඒකයි. එහෙනම් අර අපි අර තාක්ෂණික දැනුමක් ඒ මොනවත් දන්නේ නැතුව අපි යම්කිසි choice එකක් කරන්න ගියොත් එහෙම ඒක ප්‍රඥාවන්ත decision එකක් තීන්දුවක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රතිඵලය වර්ධිනවා. ඉතින් අන්න ඒඳ තමයි මේ හැම දෙයක්ම ඔයාලට කියන්න යන්නේ. right මම හිතන්නේ මම ගොඩාක් වෙලා කතා කරා right මේ කතා කරේ IPTV තාක්ෂණය සම්බන්ධව ලෝකේ ඕනම නාලිකාවක් කියන්නේ ලෝකේ හොඳම නාලිකා ලෝකේ ඕනම නාලිකාවක් ලෝකේ ඕනම සජීවී right live TV channel එකක් ලෝකේ ඕනම right movie එකක් ලෝකේ ඕනම TV series එකක් ලෝකේ ඕනම OTT platform එකක් Netflix ද Amazon Prime ද Jio Cinema ද ඕනම එකකට right VVIP access එක ප්‍රවේශය අපි ඔයාලට දෙනවා. හිතන්නකෝ ෆිල්ම් හෝල් එකකට යනවා චිත්‍රපටියක් බලන්න. තනියම යන්නේ නැහනේ. හිතන්න වයිෆ් දරුවා කට්ටියත් එක්ක යනවා. හිතන්නකෝ ටිකට් එක 600යි 800යි 1000යි right අර IMAX ගැන කියන්නේ නැහැ. ඒ ටිකට් ගණන් වැඩි නිසා. එතකොට එක චිත්‍රපටියක් බලන්න 2-3000ක් යනවා. right 2-3000ක් යනවා. ඉතින් අන්න ඒකයි. මෙතන ඔයාට මාස 3ක් බලන්න යන්නේ 2500යි. right අවුරුද්දම බලන්න යන්නේ 6000යි. ඉතින් මේ දේවල් දැනගන්න right ඔයාට ඔයාගේ පවුලට අවශ්‍ය උසස්ම රසාස්වාදය
ඔයා තීරණය කරන්න ඒක තියෙන්නේ කොච්චර ඈතද? ඔයාගේ ඇඟිලි තුඩු අග ඈතයි. ඒ කියන්නේ මෙහෙම ටච් කරන්න, මෙහෙම ටච් කරලා බලන්න විතරයි තියෙන්නේ. ලෝකේ ඕනම නාලිකාවක්. එහෙනම් ගින්ගෙන් නම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දවස සුබ වේවා, සතිය සුබ වේවා, මාසය යහපත් වේවා. මේ අවුරුද්දේ රයිට් ඔයාගේ රසාස්වාදය ඉහළම රසාස්වාදයක් වේවා. ඔයා ඒ දේ ලබන්න බලන්න සුදුසුයි. ඒක ඔයාගේ උරුමය රයිට්. ඒක වගේ කරුමය නෙමෙයි. අවුරුද්දට 20000 ගාන ගෙවාගෙන channel 100ක් බලනවා කියන්නේ කරුමය. ඒක කරුමය නෙමෙයි. ඔයාගේ උරුමය තමයි ලෝකේ ඕනම නාලිකාවක් බලා ගැනීමේ VVIP. ඒ කියන්නේ ඔයා very very important person කෙනෙක්. ඔයා වැදගත් පුද්ගලයෙක්. එහෙනම් වැදගත් දේවල් බලන්න මේක කාලය, මේක සමය.